ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි අද කතා කරන්න යන්නේ දැන් ඉතින් ඔයා YouTube channel එකක් කරනවා නම් ඔයා vlog channel එකක් කරනවා නම් ඒ වගේම ඔයා YouTube editing අඩ ගන්නවා නම් ඉතින් ඔයාලා දන්නවා ඉතින් YouTube වීඩියෝ එකක් edit කරද්දී sound effect දාන්න ඕන. ඉතින් නැත්තම් ඉතින් වීඩියෝ එක බලන එක්කෙනාට බෝරින් වෙනවනේ. ඉතින් වීඩියෝ එකට sound effect දාලා මේ එක එක මීම් දාලා තමයි වීඩියෝ එක edit කරද්දී edit කරන්නේ. බලන එක්කෙනාට තාම හිතෙන විදියට ඉතින් එහෙම තමයි මේ එඩිට කෙනෙක් වුණාම හොඳ ලස්සනට වීඩියෝ එඩිට් කරන්නේ. ඉතින් දැන් අද අපි අද වීඩියෝ එකෙන් අපි අද කතා කරන්න යන්නේ කොපිරයිට් නැතුව මෙන්න මේ සවුන්ඩ් ඉෆෙක්ට් ඔඩියෝ තියෙන්නේ. අන්න ඒ ඔඩියෝ ක්ලිප් ටිකක් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලා. ඉතින් ඉතින් ඔයාලට පුළුවන් ඉතින් මේ ඔඩියෝ ක්ලිප් ටික ඔයාලගේ වීඩියෝ එඩිට් කරනකොට මේ සවුන්ඩ් ඉෆෙක්ට් ටික ඇඩ් කරන්න. හරි එහෙනම් ඉතින් වීඩියෝට ලයික් එකක් දාලා වීඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න. හරි එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි එහෙනම් දැන් යන් වීඩියෝ එකට. ඉතින් ඔයා ෆෝන් එකෙන් කරනවා නම් Google Chrome web browser එක open කරගන්න. ඉතින් මම මේ කම්පියුටර් එකෙන් කරන්න හන්ද මාත් ඉතින් Google Chrome web browser එක open කරගන්නවා. ඉතින් මම ෆෝන් එකේ කරන්න දුක මගේ PC එකේ කරන්න ඉතින් ලොකු screen එක පෙන්නනවා හන්ද. හරි එහෙනම් ඉතින් වීඩියෝ ලයික් එකක් දාලා වීඩියෝත් එක දෙන්න. හරි එහෙනම් ඉතින් අපි යන් වීඩියෝ එකට. ඉතින් මුලින්ම කරන්න ඕනේ දැන් ඉතින් ඔයාගේ Google Chrome web browser එක open කරගන්න. ඉතින් මෙන්න මෙතන මම මේ සර්ච් කරනකොට සර්ච් කරන්න. ඉතින් මෙතෙන්ට එන්න ඕන ලින්ක් එක මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ වගේම ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ දාලා තියන්න. ඉතින් ඔයා සර්ච් කර ඉන්න ඕනේ කෙලින් මේ ලින්ක් එකෙන් එන්න. ඉතින් ඒ ලින්ක් එකෙන් මේ ඔයාලා බැරිලා සර්ච් කරලා ආවොත් ඉතින් මෙන්න මේ වගේ දේවල් බලා ගන්න පුළුවන් නේ. ඉතින් මේ මෙතනින් උඩින්ම බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකට සරයක් ක්ලික් කරන්න. ඉතින් අර මන් දාපු ලින්ක් එකෙන් ආව නම් කෙලින්ම ඔයාලා මේ මෙතෙන්ට එන්නේ. ඉතින් දැන් ඔයාලට පුළුවන් ඉතින් මේ තියෙන ෆ්‍රී සවුන්ඩ් ඉෆෙක්ට් ඕන තරම් තියෙන. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් මෙතනින් කැමති එකක් ප්ලේ කරලා බලන්න. ඉතින් මම දැන් ඔයාලට එකක් ප්ලේ කරලා බලන්න. Chicken jockey. ඔය ඇහෙනවනේ දුවල්. හරි. ඉතින් දැන් මේ ඔයාලට ඕන තරම් තියෙන මේ නැත්නම් ඔයාලට සර්ච් කරලා යන්න පුළුවන් සවුන්ඩ් ඉෆෙක්ට්. පොඩි තප්පර ගානක තියෙන සවුන්ඩ් ඉෆෙක්ට් වගේ තමයි ඉතින් මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති එකක් මෙතනින් සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේක ප්ලේ කරන්න. හරි. ඉතින් දැන් ඔයාලට මෙන්න මේක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ අයියෝ. කොහොමද මේක ඩවුන්ලෝඩ් කරන්නේ? හරි එහෙනම් දැන් මේක ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් දැන් ඔයාලා මෙතන හැම මේ බටන් එකක් යටින් බලා ගන්න පුළුවන් මේ පොඩියට ලින්ක් එකක් වගේ එකක් තියෙනවා. ඉතින් දැන් ඔයාලට මේකට ඩවුන්ලෝඩ් කරන්න ඕන. ඉතින් මෙන්න මේක උඩ සරයක් ක්ලික් කරන්න. හරි. ඉතින් ඒක උඩ සරයක් ක්ලික් කරලා පස්සේ ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් download mp3 කියලා දෙනවා. ඉතින් මේක සරයක් ක්ලික් කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක ඔයාලගේ ෆයිල් වලටම ඩවුන්ලෝඩ් වෙලා මේ තියෙන ඩවුන්ලෝඩ් ෆයිල් එක. ඉතින් එන්න එහෙම තමයි මේ සවුන්ඩ් ඉෆෙක්ට් ඩවුන්ලෝඩ් කරන්නේ. කොපිරයිට් එකක් දින්නේ නැහැ මේවට. ඉතින් එඩිට් කරද්දී ඉතින් ඔයාලා මේවා මේ ඔයාලගේ වීඩියෝ එකට යූස් කරන්න. ඉතින් මේ පේනවනේ ඕන තරම් තියෙනවා. ඉතින් තා වෙබ්සයිට් තියෙනවා. ඉතින් මම අද අරන් ගෙනාව එක වෙබ්සයිට් එකයි. ඉතින් මේ වගේ සවුන්ඩ් ඉෆෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න ඕන තරම් වෙබ්සයිට් තියෙනවා. ඉතින් ඔයා නිකන් ඉන්න නම් ඉතින් Google එකේ සර්ච් එකක් දාලා බලන්න. ඉතින් මං සවුන්ඩ් ඉෆෙක්ට් හොයනකොට ඉතින් මට මේ වෙබ්සයිට් එක හම්බුණා. ඉතින් මට හොඳයි කියලා හිතුණා ඉතින් මේ වෙබ්සයිට් එක. ඉතින් ඒක හන්ද මං ඉතින් ඔයාලටත් මේ ගැන වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් කොහොමද අද ගෙනාව වීඩියෝ? ඉතින් මම අද ගෙනාව වීඩියෝ ඔයාලට වැදගත් වුණා නම් වීඩියෝ ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි අපේ YouTube channel subscribe කරලා නැත්නම් දැන් ඔය පළල හදන රතුපට subscribe බටන් එක ක්ලික් කරලා එහා පැත්තෙන් notification bell icon එක ඕල් press කරලා තියාගන්න. ඊට පස්සේ මම වීඩියෝ දාපුවම ඔයාලට ළඟම ගන්න පුළුවන්. එහෙනම් තවත් දස්ක මේ වගේ brand new videos set වෙන ඉතින් අතර ගින්න ජය වේවා.